ඒත් එක එකතු වෙලා ඉන්න රටවිරු යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඉතින් මේ වෙලාවේ ඇත්තටම ඩොලරයේ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඇත්තටම රුපියල බාල්දු වෙලා ඩොලරයේ මිල වැඩි වෙලා තියෙනවා. එතකොට අද දිනේ මතක් කරන්නම් 2026 5 වෙනි මාසේ 9 වෙනිදා. ඉතින් යාළුවනේ channel එකට අලුත් යාළුවෝ නම් ඉක්මනටම subscribe කරලා එකතු වෙන මේ වගේ වැඩි වුණ මිල ගණන් දැන ගැනීම සඳහා එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් යමු අද දවසේ වීඩියෝ එකට. ඉතින් අද මුලින්ම US ඩොලරය මතක් කරන්නම්. ගැනුම් මිල 318යි 720ක් වෙද්දි විකුණුම් මිල රුපියල් 325යි 721 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම ඔයා මුදල් ලංකාවට එවත් දිවාගේ ඩොලරයේ මිල 324යි 799 දක්වා මේ වෙනකොට වැඩි වෙලා තියෙනවා. අද බ්‍රිටිෂ් පවුන්ඩ් ස්ටර්ලින් එක ගත්තොත් ගැනුම් මිල 429යි 730යි විකුණුම් මිල 444යි 744 වෙද්දී මුදල් ට්‍රාන්ස්ෆර් කරනවා නම් රුපියල් 443යි 755ක් වෙනවා. දැන් බලමු යූරෝ එක. යූරෝ එකේ ගැනුම් මිල රුපියල් 369යි 754යි විකුණුම් මිල 384යි 713යි. එතකොට මුදල් ලංකාවට එවද්දී 383යි 797ක් වගේ යූරෝ එකේ මිල ගණන් වැටෙනවා. අද ඕස්ට්‍රේලියානු ඩොලර් එක ගත්තොත් ගැනුම් මිල රුපියල් 228යි 705යි විකුණුම් මිල රුපියල් 239යි 736යි. එතකොට ලංකාවට මුදල් යවද්දී රුපියල් 237යි 736ක් වගේ වෙනවා ඕස්ට්‍රේලියානු ඩොලර්. ඊට පස්සේ අපි බලමු අද කොහොමද සෞදි රියාල් මිල සඳහන් වෙන්නේ කියලා. සෞදි රියාල් එකේ ගැනුම් මිල රුපියල් 77යි 749යි. එතකොට විකුණුම් මිල වෙනවා රුපියල් 87යි 752ක්. ලංකාවට යවද්දී සෞදි රියාල් රුපියල් 86යි 766ක් වගේ අද දවසට ඔයාලට වැටෙනවා. ඉතින් ඔයාලට නිදුක් නිරෝගී සුබ දවසක් වෙන්න ඕනේ. ප්‍රාර්ථනා කරන පුංචි හાર્ට් එකකුත් දාගෙන යන්න වීඩියෝ එකට. අද කටාර් රියාල් එකේ ගැනුම් මිල රුපියල් 71යි. විකුණුම් මිල රුපියල් 90යි 711යි. එතකොට ලංකාවට මුදල් යවද්දී රුපියල් 89යි 723ක් වගේ ඔයාට වැටේ. ඕමාන් වල ඉන්න යාළුවෙක් නම් අද ගැනුම් මිල රුපියල් 774යි 766යි විකුණුම් මිල 844යි 754යි මුදල් ට්‍රාන්ස්ෆර් කරද්දී ඔයාලට වැටෙනවා 844යි 745ක් වගේ. ඊට පස්සේ මලයාසියන් රිගිට් එක අද රුපියල් 75යි විකුණුම් මිල 83යි මුදල් ට්‍රාන්ස්ෆර් වෙද්දී 82ක් වගේ තමයි වැටෙන්නේ. කුවේට් වල ඉන්න යාළුවෝ බලන්න කුවේට් දිනාර එක අද ගැනුම් මිල රුපියල් 931යි 752යි විකුණුම් මිල ඔන්න 1067යි 748 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ලංකාවට මුදල් යවද්දී අද 1061යි 778ක් වගේ ඔයාලට වැටෙනවා ඔන්න. එතකොට ජෝර්ඩාන් ඩිනාර් වල ගැනුම් මිල 407යි 772යි විකුණුම් මිල 463යි 710යි. එතකොට ලංකාවට යවද්දී 458යි 755ක් තමයි වැටෙන්නේ අද දවසේ. බහරේන් ඩිනාර් එක ගත්තොත් 739යි 706යි විකුණුම් මිල 864යි 775යි මුදල් ට්‍රාන්ස්ෆර් කරද්දී 861යි 735ක් වගේ වැටෙනවා. අද ඩුබායි ඩිනාම් එක ගත්තොත් ගැනුම් මිල රුපියල් 81යි 714යි විකුණුම් මිල රුපියල් 90යි 780යි මුදල් ට්‍රාන්ස්ෆර් කරද්දී ඔයාලට රුපියල් 88යි 752ක් වගේ වැටෙනවා. ඉතින් හෙට දවසෙත් හරිම දත්ත දැනගන්න ඕන නම් channel එක subscribe කරලා එකතු වෙන්න. ගිහින් එන්නම් සුබ